අපි අද දවසේ ත්‍රිකෝණ ගණන සෙවීම නැත්නම් ත්‍රිකෝණයේ ඇතුළත තියෙන ත්‍රිකෝණ ගණන සොයන ආකාරය ඉතාමත් පහසුවෙන් කොහොමද ත්‍රිකෝණ ගණන හොයන්නේ කියලා අපේ ආදරණීය දරුවොත් එක්ක කතා කරන්න ආවේ. ඉතින් අපි මුලින්ම බලමු ත්‍රිකෝණයක් ඇතුළත මෙවැනි ත්‍රිකෝණයක මේ ත්‍රිකෝණයේ තිබෙන ත්‍රිකෝණ ගණන කොහොමද ඉතාමත් ලේසියෙන් හොයාගන්නේ කියලා බලමු. ඉතින් මේ ත්‍රිකෝණය ඇතුළත අපි අංක කරගන්නවා අංක 1 2 කියලා අංක කරගන්නවා. එසේ අංක කරාට පස්සේදී අපි මේ 1 සහ 2 අපි එකතු කරගන්නවා. 1 එකතු කිරීම 2 සමානයි 3ක් ලෙස සංඛ්‍යාව ලැබෙනවා. ඉතින් අපි දන්නවා මේ ආකාරයේ ත්‍රිකෝණයක් ආවොත් ආදරණීය දුවේ පුතේ ඔබට පුළුවන් අපිට අංක කරගන්න. අංක කරගෙන මේ අංක ටික අපි ඉලක්කම් ටික එකතු කරගන්න ඕනේ. එතකොට මෙතන තියෙන අපිට 1 සහ 2 අපි එකතු කරා සංඛ්‍යාව අපිට 3ක් ලෙස ලැබුණා. අපි බලමු තවත් ත්‍රිකෝණ ගණන වැඩි වුණොත් කොහොමද අපි හොයාගන්නේ කියලා. ත්‍රිකෝණ ගණන වැඩි වූ පසු අපි මේකෙදි මෙවැනි ත්‍රිකෝණ විතරයි මේ ආකාරයෙන් හොයාගන්න පුළුවන්. අපි ඒක අංක 1 2 3 කියලා ලකුණු කරා. අපි යන්නේ එතෙන්දී 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 සමානයි පිළිතුර ලැබෙනවා 6ක් ලෙස. එහෙනම් පුතේ මේ ත්‍රිකෝණය ඇතුළත අපිට දක්වන්න ලැබෙනවා ත්‍රිකෝණ 6ක්. ඉතින් තවත් වැඩි වුණොත් ත්‍රිකෝණ ගණන නැත්නම් මේකේ තියෙන ත්‍රිකෝණ ගණන් වැඩි වුණොත් කොහොමද අපි හොයාගන්නේ කියලා අපි බලමු. ඒකත් අපිට පුළුවන් මෙවැනි ත්‍රිකෝණයක 1 2 3 සහ 4 ලෙස අපි නම් කරගෙන මේ ටික අපි එකතු කරනවා. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4 සමානයි මුල එකතුව 4ට 3ක් එකතු කරාම 7යි 4 2ක් එකතු කරාම 9යි 9ට එකක් එකතු කරාම 10යි. මේකේ ත්‍රිකෝණ ගණන ලැබෙනවා අපිට 10ක් ලෙස. එතකොට ඊටත් වඩා වැඩි වුණොත් මේක ඇතුළත තියෙන ත්‍රිකෝණ ගණන වැඩි වුණොත් අපි කොහොමද මේක ලේසියෙන්ම හොයාගන්නේ කියලා බලමු. තීරු ගණන වැඩි වුණොත් මෙසේ තීරු ගණන වැඩි වුණත් අපි කරන්නේ ඒක අංක කරගන්නවා 1 2 3 4 5. මෙන්න මේ ටික එකතු කරනවා. මේ සියලු ටික 5ට 4ක් එකතු කරාම 9යි 9ට 3ක් එකතු කරාම 12යි 12ට 2ක් එකතු කරාම 14යි 14ට එකක් එකතු කරාට පස්සේදී අපිට ලැබෙනවා සංඛ්‍යාවන්න 15ක්. මේක ඇතුළත තියෙන ත්‍රිකෝණ ගණන 15යි. ඉතින් මේකත් වඩා වෙනස් ආකාරයෙන් ආවොත් ත්‍රිකෝණයක් ආවොත් කොහොමද අපි ඒකේ ත්‍රිකෝණ ගණන හොයාගන්නේ කියලා බලමු. මෙවැනි ත්‍රිකෝණයක් ලැබුණොත් අපට විභාගයේදී මෙවැනි ත්‍රිකෝණයක් ආවොත් මේක ඇතුළත තියෙන ත්‍රිකෝණ ගණන. ඒත් අපි මුලින් හැදූ අයුරින්මයි මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණ ගණන හොයාගන්නේ. අපි මේක නම් කරායි අංක 1 2 3. අපි මේ පැත්තටත් අපි අංක කරගන්නවා 1 2 3. දැන් මේ ටිකේ එකතුව අපි බලනවා. 3ට 2ක් එකතු කරාම 5යි 5ට එකක් එකතු කරාම 6යි. මෙන්න මේ රූපයේ පමණක් අපිට ත්‍රිකෝණ ගණන ලැබෙනවා 6ක්. එහෙනම් මේ රූපයේත් අපිට ත්‍රිකෝණ ගණන 6ක් ලෙස ලැබෙනවා. 3ට 2ක් එකතු කරාම 5යි 5ට එකක් එකතු කරාම 6යි 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 අන 12ක් ලැබෙනවා. මේ රූපයේ ඇතුළත තිබෙන මුළු ත්‍රිකෝණ ගණන 12ක් ලෙස අපිට හොයා ගන්න පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ ආකාරයේ රූපයකින් විතරයි නැත්තම් මෙවැනි ආකාරයේ රූපයක් ආවොත් විතරයි මේ ආකාරයෙන් අංක කරලා අපිට ත්‍රිකෝණ ගණන හොයාගන්න පුළුවන්. ඉතින් අපිට මේකට වඩා වෙනස් ත්‍රිකෝණයක් ලැබුණොත් කොහොමද අපි ඒකේ ත්‍රිකෝණ ගණන හොයාගන්නේ කියලා අපි බලමු. දැන් මෙවැනි ත්‍රිකෝණයක අපිට ඇත්තෙන්ම දුවේ පුතේ මේ අංක කරගෙන මේ ත්‍රිකෝණයක අපිට අංක කරගෙන අංක 1 2 3 4 කියලා යෙදුවොත් සමහර විටක අපිට වරදින්න පුළුවන්. අපි කලින් රටාව ආකාරයටම මේකෙත් අංක ටික එකතු කරගන්න පුළුවන්. එහෙම වුණොත් ඒකේ ලැබෙන
ත්‍රිකෝණ ටික වරදිනවා. එහෙනම් ත්‍රිකෝණ ගන්න මේකෙදි හොයද්දී අපිට පහසුවෙන්ම පුළුවන්කම ලැබෙන්නේ ඉංග්‍රීසි අක්ෂර අපි යොදා ගන්නවා. A B C D කියලා ඉංග්‍රීසි අක්ෂර. එතකොට අපි දන්නවා පැහැදිලිව පුතේ මේ A අක්ෂරයෙන් ත්‍රිකෝණයක් ලැබෙන්නේ. B අක්ෂරයෙන් ත්‍රිකෝණයක් ලැබෙනවා. එහෙනම් C අක්ෂරයෙන් ත්‍රිකෝණයක් ලැබෙනවා. D අක්ෂරයෙන් ත්‍රිකෝණයක් ලැබෙනවා. මේ විදිහේ A කියන්නේ එක ත්‍රිකෝණයක්, B කියන්නේ එක ත්‍රිකෝණයක්, C කියන්නේ එක ත්‍රිකෝණයක්, D කියන්නේ එක ත්‍රිකෝණයක්. එහෙනම් මේ A B C D එකතු වුණාම A B C D එකතු වුණාට පස්සේ තවත් ත්‍රිකෝණයක් අපිට ලැබෙනවා. එහෙනම් මෙන්න අපිට පුළුවන් මේ ත්‍රිකෝණය ඇතුළත තියෙන ත්‍රිකෝණ ගණන ඉතාමත් ලේසියෙන් හොයාගන්න. මෙන්න මේ ටික අපි එකතු කරනවා 1 2 3 4 5. මෙම ත්‍රිකෝණය අපිට ලැබෙනවා. මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණ ගණන 5ක් ලෙස අපිට ලැබෙනවා. ඉතින් දුවේ පුතේ ඇත්තටම අපිට මෙන්න ත්‍රිකෝණයක තිබෙන නැත්නම් ත්‍රිකෝණ ගණන ඉතාමත් පහසුවෙන් හොයාගන්න මේ වීඩියෝ එක නරඹන්න කියලා ඉල්ලා සිටිනවා.